අස්වැසුම නිලතොරතුරු අරගෙන අදත් ආවා අපි ඔබේ හමුවට. දැන් නිලතොරතුරු ෆේක් තොරතුරු වලින් ගොඩක් අය බොරු දේවල් වලට රැවටිලා ඉන්නේ. ඒ නිසා අපිට ගොඩක් ප්‍රශ්න අහනවා, එවනවා. ඒ නිසා අපි නිල තොරතුරු තමා. ඒ කියන්නේ අස්වැසුම වෙබ් අඩවියෙන් උපුටා ගන්න දත්ත විතරයි ඉදිරිපත් කරන්නේ. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වර්ෂයේ මේ අස්වැසුම පිළිබඳව අපි දැනගන්න ඕන වැදගත්ම කරුණු කිහිපයක්. එතකොට මේ අස්වැසුමට අදාළ තොරතුරු ටික අපි බලාගන්නේ කොහෙන්ද? Taman කුමන කාණ්ඩයකට වැටිලා ඉන්නවද? ඒ වගේම තමා අපි සුදුසුකම් සම්පූර්ණ කරලත් අපිට මුදල් ලැබෙන්නේ නැත්තේ ඇයි? ඒක අපි ලබාගන්නේ කොහොමද කියන කාරණා අපි සරලව පැහැදිලි කරනවා. වැදගත්ම දේ තමා සමාජ මාධ්‍ය යන කටකතා. එහෙම නැත්නම් නිල නොලත් කරුණු වලට ඔබ කලබල වෙන්න එපා. නිල මූලාශ්‍ර වලින් අපි තොරතුරු ගේනවා. අස්වැසුම නිල තොරතුරු අපි කොහෙන්ද හොයාගන්නේ? මේක හොයාගන්න තියෙන්නේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ. අපි මේ ලින්ක් එක පල්ලෙහින් දාලා තියන්නම්. එතකොට මේ වෙබ් අඩවියේ අස්වැසුම් පිළිබඳ සියලුම නිවේදන, ඒ වගේම වෙනස්කම්, අප්ඩේට්කම් සියලුම දේවල්, ඒ වගේම අපිට ගැටලුවක් ආවොත් ඒ තොරතුරු ලබා ගන්න කොහෙන්ද කියන මේ හැම එකක්ම අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමා එහෙම තේරුමක් නැති කෙනෙක්ට මේ අස්වැසුම් පිළිබඳව සියලුම තොරතුරු 1924 කියන ශ්‍රණික ඇමතුම් අංකයෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා නිල තොරතුරු වලට අනුව තමා අපි කටයුතු කරන්න ඕන. ඒ නිසා ඒක හොඳින් ඔයාලා මතක තියාගන්න. එතකොට අපි අස්වැසුම් වෙබ් අඩවියට ගිහිල්ලා මේ තොරතුරු බලා ගන්නවා නම් කොහොමද ඒක බලාගන්නේ? අපි අස්වැසුම ඔන්ලයින් සර්විස් එකට ගිහිල්ලා ලියාපදිංචි වෙලා ඉන්න අයෙක්ද නැද්ද කියලා තෝරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. ලියාපදිංචි පුරවැසියෙකු නම් අපේ දුරකථන අංකය ඇතුල් කරාට පස්සේ අපේ දුරකථන අංකයට OTP එකක් ලැබෙනවා. ඉතින් ඒක ඇතුල් කරලා අපිට මේකට ලොග් වෙන්න පුළුවන්. දුරකථන අංකය වෙනස් වෙලා නම් ඒක අප්ඩේට් කරගන්න අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ දුරකථන අංකය වෙනස් කරගන්න ඕනේ. එහෙනම් වෙනස් කරගත්තට පස්සේ තමයි අපිට මේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා ඔන්ලයින් සර්විස් එකට ගිහිල්ලා අපේ තොරතුරු ටික හරියට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක කරන්න බැරි අයට තමයි අපි මුලින් කිව්වේ 1924 කියන අංකයට අමතලා අපිට පුළුවන් අපේ තත්වය සහ අපිට අස්වැසුම ලැබෙන්නේ නැත්නම්, එහෙම නැත්නම් සුදුසුකම් ලැබලා ඉන්නවා අස්වැසුම ගිණුමට මුදල් ලැබෙන්නේ නැත්නම් ඒකට හේතුව මොකක්ද කියලා අහපුවාම අපිට උත්තරයක් ගන්න පුළුවන්. ටිකක් කාර්යබහුල ඇති බොහෝ දෙනෙක් කෝල් ගන්න නිසා අපි උත්සාහ කරොත් අපිට ඒ දුරකථන ඇමතුම ලබාගෙන අපේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්. ගොඩක් අය කමෙන්ට් කරන ඒවට තමයි මේ උත්තර අරගෙන ඉන්නේ. ඒ නිසා ඔයාලා මෙන්න මේ නිල තොරතුරු පමණක් විශ්වාස කරන්න. ගොඩක් අය අහන තව ප්‍රශ්නයක් තමයි අපිට අස්වැසුම මුදල් ලැබෙන්න සියලු සුදුසුකම් සම්පූර්ණයි ඒත් අපේ ගිණුමට මුදල් ලැබෙන්නේ නැහැ කියලා. ඒකට මේ නිල වෙබ් අඩවිය එහෙම නැත්නම් සුබසාධක මණ්ඩලයේ වෙබ් අඩවිය අපිට කියන ප්‍රධාන කරුණු ටිකක් තියෙනවා. ඔයාලා විසින් ලබා දුන්න තොරතුරු වල යම් අසත්‍ය බවක්, වැරදි බවක් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි බැංකු ගිණුමයි ලබා දීපු තොරතුරු අතර යම් නොගැලපීමක් තියෙන්න පුළුවන්. ඩෙන්ටියේ යම් ගැටලුවක් තියෙන්න පුළුවන්, තාක්ෂණික ගැටලුවක් තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කරුණු බලපාන හින්දා තමයි ඔයාලගේ බැංකු ගිණුමට තවමත් මුදල් ලැබෙන්නේ නැත්තේ. ඒ නිසා මුදල් ලැබුණ නැහැ කියලා කලබල වෙන්න එපා. ඔයාලගේ තොරතුරු බලලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් ඒ වගේම 1924 දුරකථන අංකයෙන් ඔයාලට මේ ගැන හරියටම විස්තර දැනගෙන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඉක්මනින් හදාගන්න පුළුවන්. එනිසා කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න 1924 කියන අංකයට දුරකථන ඇමතුමක් ලබා ගන්න. එයාලා කියන විදිහට ඔයාලා ඒ වැඩ ටික කරන්න. ඔයාගේ ගිණුමට මුදල් මාස 2-3ක වුණත් එකවර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා කවුරුත් කලබල වෙන්න එපා. මේ මුදල් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට අස්වැසුම් මුදල් තියෙනවද කියලා හරියටම බලා ගන්න මේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසම අනුව
තමන්ගේ ගමේ කාටද අස්වැසුම තියෙන්නේ, තමන්ට තියෙනවද නැද්ද කියලා බලාගන්න තමා සෝෂල් රෙජිස්ටරි එක තියෙන්නේ. ඉතින් මේක අස්වැසුම සුබසාධක මණ්ඩලයේ වෙබ් අඩවිය ඇතුලේ සෝෂල් රෙජිස්ටරි 2025 ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. මේකේ ඔයාට ඔයාගේ දිස්ත්‍රික්කය තෝරලා, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තෝරලා, වසම තෝරලා ඒ නම් ලයිස්තුව චෙක් කරගෙන යනකොට ඔයාලට පුළුවන් බලාගන්න ඔයාට අස්වැසුම තියෙනවද නැද්ද, එහෙම නැත්නම් තවමත් ඒ සැකසෙමින් පවතිනවද, එහෙම නැත්නම් ඔයාට අස්වැසුම අයින් කරලාද කියලා මේ තොරතුරු සියල්ලම බලාගන්න පුළුවන්. ඒකේ ලින්ක් එකත් අපි පහළ දාලා තියෙනවා. මේ වීඩියෝ එක හොඳට බැලුවොත් ඔයාලට අදින් පස්සේ අස්වැසුම් පිළිබඳ කිසිම ගැටලුවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා හොඳින් බලන්න. මේ වීඩියෝ එක කරන ගමන් කියන ගමන් ඒකේ තියෙන කරුණු තමයි ඔයාලට ඩිස්ප්ලේ කරන්නේ. මේ තොරතුරුත් එක්ක ඔයාලට කියනවා ෆේක් නිවුස් වලට රැවටෙන්න එපා. මම දැක්කා Facebook, TikTok, WhatsApp වල ගොඩක් වෙලාවට මිනිස්සු අවුස්සන්ට අද අනිවාර්යෙන් මුදල් වැටෙනවා. මෙන්න අලුත් ගෙවීම් ලැයිස්තුව, මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න වගේ පණිවිඩ. ඇත්තටම එහෙම කාටවත් කියන්න බෑ. මේ නිල තොරතුරු වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාටත් මටත් කාටත් බලා ගන්න පුළුවන්. ඒ තොරතුරු වලට විතරක් ඔයාලා අනුගත වෙන්න. එතකොට නිල තොරතුරු පරීක්ෂා කරන විදිහ ඔයාලට මම කියලා දුන්නා. ඔයාලා පරීක්ෂා කරගන්න, පරීක්ෂා කරලා බලලා ඔයාලා නොතේරෙන තැනක් තියෙනවා නම් අපේ අස්වැසුම නිවුස් channel එකෙන් කමෙන්ට් එකක් දාලා විස්තර අහන්න. අපි අනිවාර්යයෙන්ම ඒ කමෙන්ට් එකට රිප්ලයි වීඩියෝ එකක් අරගෙන එනවා. බොරු දේවල් පස්සේ යන්න එපා. ඔයාලට මුදල් ලැබෙන දවස සිස්ටම් එකට අප්ඩේට් වුණාට පස්සේ අපි ඉදිරියේදී දැනුවත් කරනවා. මේ වෙනකොට අස්වැසුම ලබා දෙන්නේ කුමන කාණ්ඩ වලටද කියන එක අපේ channel එකෙන් අපි කතා කරලා තියෙනවා ඉස්සරහ වීඩියෝ වල. බොරුවට Facebook එකේ, TikTok එකේ රැවටිලා ඉන්න එපා. වීඩියෝ එක අවසන් කරන්න ලෑස්ති. ඉතින් වීඩියෝ එකේ වැදගත් තොරතුරු කිහිපයක් අපි පැහැදිලි කරා. තවත් ඔයාලට මොකක් හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වැදගත් කමෙන්ට් එකක් නම් ලොකු ප්‍රශ්නයක් නම් අපි අනිවාර්යෙන් වීඩියෝ එකකින් මේ වගේ එකින් එක පැහැදිලි කරනවා. එතකොට නිල තොරතුරු විතරක් විශ්වාස කරන්න. අද අස්වැසුම් වැටෙනවා, හෙට වැටෙනවා කියන දේවල් බොරු දේවල් පස්සේ යන්න එපා. මේ වගේ තවත් දේවල් දැනගන්න අපිව subscribe කරන්න. වීඩියෝ එක වැදගත් නම් like කරන්න, තව කෙනෙක්ට දැනගන්න share කරන්න. අස්වැසුම නිවුස් අවශ්‍යම තොරතුරු එකම තැනින් අපේ channel එකේ මේ වීඩියෝ එක ඉවර කරනවා. අඩුපාඩු තිබ්බොත්, තව ඔයාලට දැනගන්න ඕන කරුණක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ දාන කමෙන්ට් එකට අපි මේ වගේ වීඩියෝ එකක් පැය 4ක් යන්න කලින් ඔයාලට අරගෙන එනවා. ස්තුතියි. ජය වේවා.